ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජාලංක ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝවකටයි. ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞදාර්ය චාරිකාවේ මීලන වීඩියෝවෙන් අපි ඔබ වෙත අරගෙන එන්නේ වෙන පන්සල්වල වෙහෙර වහන්සේලාට වඩා වෙනස් වන ඒ කොහොමද කියනවනම් පේසා වලලු මතුවන්නේ මළුවෙන්මයි. නමුත් මෙහි පේසා වලලු අටපට්ටම් හැඩේ කුටියක් මතයි ගොඩනැගී තිබෙන අයුරු අපට දැක ගැනීමට හැකි වෙනවා. මේ කුටිය මල්ලාසනේ තියෙන කුටිය තරමටම උසයි. සදහැවතුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කුටිය ඇතුලේ තවත් වෙහෙර වහන්සේ කෙනෙක් සිටින බවට. ඉතින් අපි ඒ සියලු දේ දැනගන්න අපි යමු අලුත්ගම කන්දේ විහාරය බලන්න. ඉතින් ඔබට මේ ස්ථානය ගැන වැඩි විස්තර දැනගන්න අපිත් එක්ක එකතු වෙන ගමන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරගෙනම වීඩියෝ එක බලන්න එන්න. කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවා මෝදර හන්දියෙන් රටතුරට වන මාර්ගයේ මද දුරක් ගමන් කළ විට කන්දේ විහාරය හමු වෙනවා. කඳු ගැටයක් උඩ තියෙන නිසා මේ විහාරයට කන්දේ විහාරයේ නම අන්වර්ථ වුණායයි විශ්වාස කරනවා. කන්දේ විහාරේ කිට්ටු අලුත්ගම නගරයට නිසා සමහරු කියන්නේ අලුත්ගම කන්දේ විහාරය කියලා. කොළඹ පැත්තේ ඉඳලා ආවොත් බේරුවල පහු කරලා ටික දුරක් ආවම කළුවා මෝදර පාලමින් නෙවුඩ වෙලා වම් පැත්තට හැරි 70ක් විතර ගියාම තමයි කන්දේ විහාරය හමුවන්නේ. කන්දේ විහාරයේ පරිපූර්ණ පූජනීය ස්ථානයක්. ඒ නිසාම තමයි හැමදාමත් එක වගේම මේ පුදබිම සෙනගින් පිරී තිබෙන්නේ. වන්දනා නඩ බැතිමතුන් සමග විශේෂයෙන් ප්‍රාර්ථනා පුරණ අය. කන්දේ විහාරයේ වෙහෙර වහන්සේ වෙනත් පන්සල්වල වෙහෙර වහන්සේලාට වඩා හරිම වෙනස් මොකද වෙනත් වෙහෙර වහන්සේලාගේ පේසා වලලු මතුවන්නේ මළුවෙන්මයි. නමුත් කන්දේ විහාරයේ පේසා වලලු අටපට්ටම් හැඩය කුටියක් මතයි ගොඩනැගී තිබෙන්නේ. මේ කුටිය මල්ලාසනේ තියෙන කුටිය තරමටම උසයි. සදහැවතුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කුටිය ඇතුලේ තවත් වෙහෙර වහන්සේ කෙනෙක් සිටින බවට. ඒ වෙහෙර වහන්සේ ඉදි කරලා තියෙන්නේ පූජ්‍ය උඩුගම චන්දසාර ස්වාමීන් වහන්සේ. බුද්ධ වර්ෂ 2327 වෙසක් මාසේ අව 8වක් බුධ දින රාත්‍රී කාලයේ කියලා සටහන්ගත වී තිබෙනවා. ඊට අවුරුදු 152කට පස්සේ පූජ්‍ය පොතුවිල සිරිසරණ තිස්ස හාමුදුරුවෝ බුද්ධ වර්ෂ 2479 නවම්පුර තෙලස්වක් බුධ දින දවල් ලෙසින් සටහන්ගත කර කුඩා වෙහෙර වට කරලා කුටියක් සාදා එහි අලුත් චෛත්‍ය ගොඩනැගුවා. ඉංග්‍රීසින් සිංහල රජු අල්ලා ගන්න අවුරුදු 28කට උඩදී කන්දේ විහාරයේ තැන වූ වෙහෙර කියලා තඹපතක් මේ චෛත්‍ය ගර්භයේ නිදන්ගතව තිබෙන බවකුත් කියවෙනවා. 1815 දී ඉංග්‍රීසින් උඩරට රජු අල්ලා ගත්තා. එතකොට කන්දේ විහාරය හදලා තියෙන්නේ 1787 දී. ගණ්ඨාකාර හැඩරුවකින් නිර්මිත කන්දේ විහාරයේ චෛත්‍ය නෙළුම් මල් බොරදමකින් හැඩවෙනවා. හතරැස් කොටුවේ හැම කොනකින්ම පහළට වැටෙන බෝකොලයක්ද කැටයම් වීම විශේෂිතයි. මෙහි බෝධිඝරිය ඉදිවී ඇත්තේ බෝධීන් වහන්සේගේ වඩාත් ආරක්ෂාවට. අවුරශ්මිය දැඩිව දැනෙන දහවලකට උනත් මෙම බෝධිඝරය ඔබට බෝධීන් වහන්සේ වන්දනාමානයට සෙවන සලසනවා. ධාතු මන්දිරය එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් ශ්‍රී සුබත ධාතුගය ධාතු කරඬුව තැන්පත් කරන තියෙන්නේ ඇතුල් මාලේ. දෙවියන්ට සහ බුදුන්ට අලුත් සහල් පූජා කරද්දී ඒ සහල් තැන්පත් කරන පාත්‍ර කිහිපය පිටමාලේ තිබෙනවා. ඇතුල් මාලේ බිත්තිවල තියෙන චිත්‍ර බලන්න. මහනුවර යුගයේ සිංහල බිතු සිතුවම් සම්ප්‍රදායයටයි ඒව ඇඳලා තියෙන්නේ.
හරිම වටිනා චිත්‍ර කීපයක්. පිටමාලේ වහලේ සිවිලිමේ චිත්‍ර තිබෙනවා. නමුත් කලාත්මක ගුණයෙන් මෙතරම් සරු නැහැ. ඔබට පෙනෙනවා නේද? කන්ද විහාරයේ ලොකුම ගොඩනැගිල්ල තමයි බුදුගෙය. විහාරගේ වැඩ සිටින්නේ අපේ බුදුන් වහන්සේ විතරක් නෙමෙයි. දෙවිවරුන් වැඩවෙසෙන්නෙත් එහිම. හැබැයි ඒ එක් ස්ථානයන්හි විතරයි. මේ විහාරයේ ඉදිවුනේ ඕලන්ද යුගයේ නිසා විහාරගය සාමාන්‍යයෙන් දේවස්ථානයක බිත්තියක් හැඩයකටයි පෙනෙන්නේ. හැබැයි ඒ මුහුණුවර තිබෙන්නේ කන්ද විහාරයේ විතරක් නෙමෙයි. ඕලන්ද යුගයේ නිර්මිත වුණු හැම සිද්ධාස්ථානයක්ම වගේ මේ ආකාරයටයි පෙනෙන්නේ. විෂ්ණු, නාත, ඊශ්වර සහ අනංගාදී දෙවිවරුන් කිහිප දෙනෙකුගේ පිළිම මෙහි තිබෙනවා. ඉතින් ඔබ පැරණි චිත්‍රවලට මොනතරම් ආසද? පැරණි චිත්‍ර අධ්‍යයනය කිරීම ඔබේ සතුටක් කියන එකත් මම දන්නවා. පිටමාලේ සහ එතුල්මාලේ බිත්තිවල ඇඳ තිබෙන සිතුවම් සහ වහලේ සිවිලිමේ දොරපියන් වල ඇඳ තිබෙන සිතුවම් වලින් ප්‍රකාශිත වෙන්නේ පැරණි බිතු සිතුවම් වල ප්‍රභාස්වරය. කොහොම වුණත් කන්ද විහාරය පුරා ඇවිද සිත්සේ එහි දැවටී ඇති දහම් රසය විඳින්නට නම් ඔබ එහි පැමිණිය යුතුම බව ඔබට දැන් අවබෝධ වන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින් ජයලංක ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ ගමන්.